අයිබෝවන් ද වොයිස් channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. දවසෙත් අතරම සති 3කින් විතර අපේ වීඩියෝ එකක් ගෙන්නත් බැරුණා. ටිකක් අසිනිබ වෙලා හිටියා. කාර්ය බහුල කාලයක් ගත කරේ. හැබැයි හොඳම අප්ඩේට් ටිකක් මට දැනුණා දෙන්න ඕනේ කියලා. මොකද දැන් අපිට CM tool එක ලංකාවට ඇවිල්ලා තියෙනවා. කට්ටිය වැඩ කරගෙන යනවා. හැබැයි කට්ටිය ගොඩාක් ප්‍රශ්න වලට නැති වෙලා ඉන්නවා මේ වෙලාවේ. සමහරක් ඒවා විසඳ ගන්න බැරුව. වටිනම 5කට ප්‍රශ්න 5කට අද මම උත්තර දෙනවා. ඉවර වෙනකම් බලන්න මිස් කරන්න එපා. ඔයාට මේ දවස්වල තියෙන CM tool එක කියන්නේ Facebook monetization එක තියෙන ප්‍රශ්න 5 මේ 5 දැනගත්ත කියන්නේ ගොඩක් දේවල් ඔයාට තව සල්ලි හම්බ කරන්න තව හොයන්න මම කරගන්න පුළුවන් අවස්ථාව උදා වෙනවා. ඉතින් The Voice channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම අපේ group දෙකක් තියෙනවා. එකක් WhatsApp අනිත් එක Telegram. හැමතිස්සෙම ඒකට join වෙන්න පුළුවන්. පුළුවන් හැම වෙලේම support කරනවා. නොදන්න දේවල් ගොඩක් කියලා දෙනවා ලංකාවේ අයට මේ වෙලාවේ CM tool එකත් එක්ක තියෙන ප්‍රශ්න කොහොමද විසඳගන්නේ කියලා. එහෙනම් join වෙන්න පහළ description එකේ දාලා තියෙනවා links. ආරාධනා කරනවා සියලු දෙනාට මේකත් එක්ක join වෙන්න කියලා. අද සුපිරි දවසක් මිස් කරන්න එපා. ඔයාලට තියෙන ප්‍රශ්න වලින් ගොඩක් දේවල් අදත් කතා කරනවා. සුපිරිම ප්‍රශ්න 5. එකින් එකට පිළිවෙලට කතා කරනවා. ඉවර වෙනකන් ඉන්න මගින් මගට මිස් කර බලන්න එපා. මොකද මේ දේවල් දැනගන්න නැතුව CM tool එකෙන් සල්ලි ගන්න බෑ. අමාරුයි. කොහොමද මේ දේවල් ලේසි කරගන්නේ කියලා අද අපි කතා කරනවා. අපි යමු එහෙනම් වීඩියෝ බලන්න. වීඩියෝට යන්න කලින් The Voice with you අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝවට. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි අපේ වීඩියෝ එක දැන් දිගට කරගෙන යමු. පළවෙනි එක කියන්න ඕනේ ඔයාලට අපි අප්ඩේට් එකක් අරන් එන්නේ පාට එක වැදගත් නිසා. එතකොට ඔයාලා උඩින් පල්ලෙන් බලලා එහෙම නැතුව බාගෙට බලලා ප්‍රශ්නේ निराකරණය කරගන්න හදන්න එපා. ඉස්සලා හිමිට බලන්න ඕනේ. මට මෙහෙම ගැටලුවක් තියෙනවා. මොකද මම ඒකට ගත යුතු හොඳම පියවර. වීඩියෝ එකේ තියෙනවා නම් ප්‍රශ්නෙට උත්තර ඉවර වෙනකම් බලන්න ඕනේ ඉස්සෙල්ලා. මොකද ඔයාලට මේ වැදගත් තොරතුරු අපි එක්ස්පීරියන්ස් කරලා ඉදන් නැති දේවල් අපිත් හොයලා පිටරටවල් channel වලින් හොයලා දන්න අයත් එක්ක කතා කරලා තමයි ඔයාලට මේ අප්ඩේට් අපි අරන් ඉන්නේ. එතකොට මේව කොච්චර වටිනවද? ගොඩක් අය මේව සල්ලි වලට විකුණනවා. හැබැයි අපි එහෙම කරන්නේ නැතුව අපි අපිට එන අලුත්ම අප්ඩේට් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඔයාලත් දෙයක් ඉගෙන ගන්න ඉන්නේ. එතකොට දැන් ගොඩක් මේ CM tool එක ආවේ නෑ කිය මැසිවිලි ගොඩාක් නග ඉන්නවා. ගිය වීඩියෝ එකේ මම කිව්වා ඔයාලට එන්නේ නැති හේතු ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි අනුන්ගේ content උස්සලා ගන්න එක. ඒකට එන්නේ නෑ. අනුන්ගේ content කිව්වම music background එකට දාන්න music ටිකක් ඒකට අදාළ. දැන් සමහරක් කට්ටිය තමන්ගේ වීඩියෝ එක හදලා background music එක වෙන කෙනකින් උස්සලා ගන්න. ඒකට තමයි දෙන්නේ. ඒ වගේම ලොකු pages තියෙනවා ඉන්නවනේ. like 50000 ලක්ෂයකමාර ලක්ෂ දෙක. එයාලට එන්නේ නෑ. ඇයි එන්නේ නැත්තේ? එයාලට එන්නේ නැත්තේ පරණ content ටික නිසා. ඔයාලට ගන්න ඕන නම් කරන්න තියෙන්නේ පරණ content ඔක්කොම කරනවා. පරණ content තියෙනකන් දෙන්නේ. පරණ content අයින් කරලා අලුතෙන් original content අපි දානවා. එතකොට ඒකට ගන්න පුළුවන්. මේවා අපි experience කරලා අපි කරලා තමයි ඔයාලත් එක්ක කතා කරන්නේ. ඒක නිසා බය වෙන්න එපා. මේ විදිහට කරන්න. දැන් පරණ content ටික delete කරනකොට අලුතෙන් content upload කරන ගමන් තමයි පරණ ටික delete කරන්නේ. target එකක් තියාගෙන මම මාස 3ක් ඇතුළත අලුත් content මෙච්චර ප්‍රමාණයක් upload කරන ගමන් පරණ content ටික අයින් කරනවා. CM ගන්නවා නම් එහෙමයි කරන්න ඕනේ. මේක යම්කිසි ක්‍රමයක් තියෙනවා. පොඩි රිදම් එකකට යන්නේ මේ වැඩේ. ඒ වැඩේට මේ page එක දාගත්තට පස්සේ earn කරනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. ගොඩක් අයට දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් CM ආපු අයට earn වෙන්නේ නැහැ. මදි ලංකාවට ගෙවනවා. හරිම අඩුවෙන් ගෙවන්නේ. තියෙනවා ගැටලු ටික. නැත්තේ නැහැ. ඒකේ කාරණේ තමයි ලංකාවට CM එක අලුත්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් views මිලියනයකට සමහරක් වෙලාවට ඩොලර් 1යි ගෙවන්න. ඩොලර් 1යි. ඩොලර් 1කින් කවද ගොඩ යන්නද? එහෙම හිතන්න එපා. ඒක තමයි වැරද්ද. පටන් ගන්න ඕනේ පොඩියට. පටන් ගත්ත සැනින්ම කෝටි ගණන් හොයන්න බෑ. ඉස්සෙල්ලා page එක හැමීට අපි build කරනවා. views මිලියනයක් ගන්න එක අමාරු නෑ. පුළුවන්. මොකද හරියට content ටික දාගෙන හරි audience එකක් අපි plan කරලා මේක කරන්න පුළුවන්. මාසෙකට ඩොලර් 100ක් හොයන්න මේක ගේන්න පුළුවන්. එහෙම හොයන අය ඉන්නවා. බැරි කතාවක් නෙවෙයි මම කතා කරන්නේ. හැබැයි ඔයා දවසකට එක post එකක් දෙකක් දාලා ඕනවට එපාවට කරලා CM tool එකෙන් හොයන්න බෑ. හරිම ශත ගණන් තමයි ලංකාවට දැනට ගෙවන්නේ. මේක හොඳට ඔලුවට ගන්න. Twitch CM ආවා කියන පළියටම සල්ලි හම්බ කරන්න බෑ. අමාරුයි.
ලේසි නෑ, ලේසියෙන් දෙන්නේ නෑ Facebook එකෙන් සල්ලි. හැබැයි Facebook එකෙන් මේක දෙන්නේ බැරි නිසාද? නෑ. ලංකාවේ දැන්වත් ඉන්නවා මාසෙකට ඩොලර් 100, 200, 250, 300, 500, 1000 හොයන අය ඉන්නවා. හැබැයි එයාලා කාලයක් තිස්සේ මේ pages කරගෙන, grow කරගෙන ඇවිල්ලා photos දාලා, videos දාලා, reels දාලා යම්කිසි මට්ටමකට මේ page එක අරගෙන ඇවිල්ලා තියෙනවා. එයාලට දැන් ප්‍රශ්නයක් නෑ. දැන් ඔයාලා අලුත්නේ. දැන් ඔයාලා අලුත් නිසා ඔයාලට එහෙම එකපාර ගෙවන්නේ නෑ. views මිලියනයක් ගන්නවා කියන එක ලේසි නෑ ඔයාලට. දැන් මහන්සි වෙන්න ඕනේ. කැපවීම කරන්න ඕනේ. දවසකට post 10ක් 20ක් page එකට දැන් දිගටම දාන්න ඕනේ. මාස 2ක් 3ක් 4ක් යනකම් එක දිගට වැඩ කරන්න ඕනේ මේ level එක හදාගන්න. හිතන්නකෝ දවසකට ඔයාලට මේ views මිලියනයක් ගානේ ආවා මේක හොයන්න පුළුවන්. ඊට පස්සේ page එක හොඳට grow වෙන්න ගන්නවා. හොඳට reach වෙන්න ගන්නවා. මිනිස්සු අතරට share වෙන්න ගන්නවා. මිනිස්සු post share කරන්න, like කරන්න, comment කරන්න ගන්නවා. ඒ අතර ඔයාලට story එකකට දාගන්නත් පුළුවන්. videos දාන්නත් පුළුවන්. මේක ගේමක් විදියට අරගෙන මේ වැඩේ කරගෙන යන්න ඕනේ. එහෙම නැතු ඕනවට එපාවට අනුන්ගේ content උස්සගෙන, අනුන්ගේ videos උස්සගෙන, අනුන්ගේ reels උස්සගෙන, අනුන්ගේ post උස්සගෙන සල්ලි හම්බ කරන්න බෑ. ඒක කරන්න එපා. ඔයා මේකෙන් අයින් වෙන්න කරනවා. ඔයා මේකෙන් ඉන්න එපා. ඔයාට බෑ මේක කරන්න. මේක අලුතෙන් හිතන්න පුළුවන් කොල්ලෝ කෙල්ලොන්ටයි මේ CM tool එකකින් වැඩක් ගන්න පුළුවන්. හරිද? ඔන්න පළවෙනි ප්‍රශ්නේ තමයි ලංකාවට ගෙවනවා අඩුයිද? ඔව් ගෙවනවා අඩුයි. හැබැයි ඔන්න දැන් මම කතා කරා කොහොමද කරන්න ඕනේ කියලා. කාලයක් අල්ලගෙන ඉන්න වෙනවා. මාස 3ක් 6ක් යනකම් ඒක අරගෙන දුවන්න ඕනේ. සල්ලි හම්බ කරන්න බෑ. කලබලයට හදිස්සිකාරියොන්ට මේකේ සල්ලි හම්බ වෙන්නේ නැහැ කියන එක පළවෙනිට මොළුවේ තියාගන්න. එහෙම හදිස්සියට සල්ලි හම්බ කරන්න බෑ. ඔයා ඔක්කොම ඔයාගේ තියෙන ඔක්කොම අතහැරලා ඇවිල්ලා මේක කරන්න આવොත් නම් ඔයාට වරදිනවාමයි. එහෙම කරන්න බෑ. එහෙම සල්ලි හම්බ කරilla මේ CM tool එකත් එක කරන්න බෑ. මේක ඔයාට pocket money එකට වගේ තමයි ඉස්සෙල්ලා වැඩේ කරගෙන යන්න ඕනේ. page එකක් හදාගෙන, audience එකක් හදාගෙන, draw කරගෙන, post ටික දාගෙන, viral කරගෙන යම්කිසි මට්ටමකට ආවට පස්සේ post යනවා. post එකට like 1000, 2000, 3000, 4000, 5000 එනවා. එතකන් අල්ලන්නේ. ඉච්චරාව කියන්නේ සල්ලි ගන්නවා. මම දැන් මම ඔයාලට පෙන්නන්න. ගන්න page තියෙනවා. දවසකට ඩොලර් 10 15 හොයනවා. පෙන්නන්න screenshot එකක් මම site එකේ ඕන දැන් දාන්නම් බලන්න පුළුවන්. මේ තියෙන දවසකට ඩොලර් 10 15 2 3 4 5 වෙන එක post එකකින් page එකකින් දවසට වුණ එක post එකකින්. ඒක නිසා බැරි දෙයක් නෙවෙයි මම කතා කරන්න පුළුවන්. උනන්දුව කැපකිරීම උත්සාහය ඕනෙකම වෙනස් විදිහට හිතන්න පුළුවන්කම මේකට අත්‍යවශ්‍යයි. ඔන්න මම පළවෙනි ප්‍රශ්නයට උත්තරය දුන්නා. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ. ඇත්තටම දාන්න ඕනි photos ද videos. අපිට ලේසි මොකක්ද? මොනවයින්ද මේකට වැඩිපුර ගෙවන්නේ? මොනවාද අපි මේ වෙලාවේ කරන්න ඕන? right. ඔන්න ඔයාලට නියම point එක. අපිට ලේසි මේ වෙලාවේ වීඩියෝ හදන එකද photos හදන එකද? පොඩ්ඩක් කල්පනා කරන්න. ඉතින් හරි වැඩි උනේ මම හිතන් හිටියේ අත්‍තරම ඊටාම කෙටියෙන් මේ ප්‍රශ්න ටික කතා කරන්න. හැබැයි මට එක ප්‍රශ්නයක් තමයි කතා කරන්න පුළුවන් වුණේ. ඉච්චර වැදගත් නිසා. ඉතින් මම හිතුවා තව වීඩියෝස් දෙකකින් හෝ තුනකින් ඊටු ප්‍රශ්න ටික කතා කරනවා කියලා. ඔයාලට ලේසියි. එතකොට ඉක්මනට අහන්න පුළුවන්. ගොඩාක් දිග වුණාම එපා වෙනවා. මොකද මේක විනාඩි 30ක් 40ක් යනවා මේ විදිහට කතා කරොත්. ඒක නිසා මම හිතුවා මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න පළවෙනි ප්‍රශ්නෙත් එක්ක ඊළඟ ප්‍රශ්න කීපය ඊළඟ වීඩියෝස් දෙකකින් හෝ දෙකකින් කතා කරනවා. ඒ වගේම description එකේ මම links දාලා තියන්නම්. ඔයාලට අදාළ දෙවනි කොටස හෝ තුන්වෙනි කොටසද ක්ලික් කරලා එන්න පුළුවන් විදිහට බලන්න. එහෙනම් අදට සම්ගන්නවා ඊළඟ වීඩියෝ එකෙන් මේක ඊළඟට සම්බන්ධයි. අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකත් බලන්න. The Voice එක තුල එන්න කියලා ආරාධනා කරනවා. අපිව subscribe කරන්න, bell icon එක click කරන්න. ඒ වගේම අපේ Telegram group එකයි WhatsApp group එකයි අනිවාර්යයෙන්ම පහළ description එකේ ඇති ඒවෙන් join වෙන්න. ජය වේවා. CM අමතක කරන්නත් එපා. Voice අමතක කරන්නත් එපා. ජය වේවා. මෙවැනි වීඩියෝ දිගටම නරඹන්න The Voice with you අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝකින් හමු වෙමු. ජය වේවා.